සරියුත් මහරහතන් වහන්සේගේ ආදාන කටයුතු වල සම්බන්ධ වෙලා ඒ ආදානයෙන් පස්සේ පෙරහංකඩකට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අරගෙන Taman දන්වල් දෙන පාත්‍රයේම බුදුහාමුදුරේ ධාතුන් වහන්සේලා වැඩම කරගෙන ආව දෙවරමට. ඇවිල්ලා ගඳකිරිය පෙරෙන මානේ බුදුහාමුදුරන්ගේම අනුශාසනා පරිදි ස්තූපයක් ගොඩනගවලා එම ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. මොගලන් මහරහතන් වහන්සේද පිරිනිවන් පාන්නේ කිච්චකෝටේ සමීපයෙන් තිබුණු කාලශිලා පර්වතයේදී. කාලශිලා පර්වතයේදී පෙර කුසලයක් නිසා හොරෙන් තලන ඇට සමසාල් බවට පත් වෙන තුරුම හොරු තැළුවා. මරුණයි කියලා හිතාගෙන හොරු ගියා. එර්දීන් තමන්ගේ ශරීරයේ යලිතරයක් ප්‍රකෘතිමත් කරගෙන දෙවරමට වැඩි මොගලන් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අවසර අරගෙන පිරිනිවෙනවා. මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවනාට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාද බුදුරජාණන් වහන්සේ අරගෙන ඇවිල්ලා තමන් වහන්සේම අනුශාසනා කරන ස්තූපයක් හදනවා. මේ දිනේ සාරිපුත්ත සහ මොග්ගල්ලාන ස්තූප දෙක. අශෝක යුගයේදී මේ ස්තූප දෙක අශෝක රජු කැඩුවා. කැඩුවම මේකේ එක ස්තූපයකින් හම්බුණා රත්තරන්ෙන් හදපු කරඬුවක්. ඒකේ ලියලා තියෙනවා සායන්, ඒකේ තියෙනවා සාරිපුත්ත හාමුදුරන්ගේ ධාතු. අනිත් කරඬුවත් රත්තරන්, ඒකේ යටිපැත්තේ ලියලා තියෙනවා නාග රාගුරේ මායන්න මොග්ගල්ලාන. මොගලන් මහරහතන් වහන්සේගේ සරියුත් රහතන් වහන්සේගේ දෙනමගේ ධාතුන් වහන්සේලා හිතා කරනවලු දෙක අශෝක අරගෙන යන සාංචියට. අරගෙන ගිහලා සාංචි තුන්වෙනි ස්තූපයට තැන්පත් කළා. කාලයගේ ඇවෑමෙන් මුස්ලිම් ආක්‍රමණ සිද්ධ වුණාම සියල්ල විනාශ වෙලා යනවා. ඉංග්‍රීසීන් මේ රට ඇල්ලුවම බලය වුන් අතර ගත්තම පුරාවිද්‍යා කැණීම් බාරව එන අලෙක්සැන්ඩර් කනින්හම් ඔය සියලු ස්ථානවල කැණීම් කළා. සාංචියේ කැණීම් වලදී උඩ මේ දාකරවල දෙකම හම්බ වෙන තුන්වෙනි ස්තූපයෙන් වරගෙන යන එංගලන්තයේ සිස්ටම් වලට. එම කෞතුකාගාරයේ තැන්පත් වෙලා තියෙන වෙලාවේ ලංකා මහා බෝධිය සාංචිය විහාරය හදනවා. විහාරය හදන ගමන් එංගලන්ත කෞතුකාගාරයෙන් ගිහලා හිටියේ අපි මේ විහාරය හැදුවම අපිට අයිති. අපේ ස්තූපේ දෙබිඩි සරියුත් මොගලන් ධාතු කරවල දෙක ලැබෙන්න ඕන. ඊට පස්සේ එංගලන්ත පුරාවිද්‍යාවක හරි ඒ කන්සිස්ටන්ට් වල නිදහස් කරන්න. හැබැයි මේ කරවල දෙකට ගැළපෙන විදිය විහාරයක් හදන්න ඕන. ඒ අනුව තමයි ගුණෝතුනි අපි ගමන ආරම්භන ධනම සාංචියට ගිහින් දැන් අපේ විහාරය. විහාරය වල අවසන් වුණාට පස්සේ කන්සිස්ටන්ට් වල නිදහස් කරලා ධාතු කරවල දෙක. රාජ්‍ය ගෞරව සහිත නිරතුරුවගේ මූලිකත්වයෙන් ධාතුන් වහන්සේලා පිළිඅරගෙන බුරුම රජයේ අනුග්‍රහයතු ලංකා රජයේ සහභාගීත්වයෙන් මහා බෝධිය මුල් වීමෙන් එම ධාතුන් වහන්සේලා නිරෝගී ප්‍රධානත්වයෙන් සාංචි අපේ මහා බෝධි විහාරයේ යටමාලේ සම්පත් කරනවා. ඊළඟ මාසනා නොවැම්බර් මාසයේ අවසාන සතියේ ඉරිදා එම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. සරියුත් මොගලන් ධාතුන් වහන්සේලා අද මේ වෙනකොට වැඩ සිටින්නේ මේ දෝප දෙකෙන් හම්බවෙච්ච දාගරවල දෙක මේ වෙනකොට වැඩ සිටින්නේ සාංචි විහාරය. ඒ ධාතුන් වහන්සේලා මුල්ම ප්‍රදර්ශනය කරන දවසේ මුල්මිනුත් ලංකාවේ ඉල්ලා හිටියා ධාතුන් වහන්සේලා කොටස් දෙකක් අපි දිගොල්ලට දෙන්නේ. නිරතමක් යමතුන. මේ ප්‍රතිපලයේදී ලංකාවට අක්‍රසාරක ධාතුන් වහන්සේලා කොටසක් එනිකන්නේ පට්නලිෂ නායනාරෝ වැඩම කරගෙන කියලා උන්වහන්සේගේ විහාරය අක්‍රසාරක විහාරය ඒ දැන්පත් කළා. කොටසක් භූමියට වැඩම මේ මා මතක් කරේ මේ ස්තූප දෙකේ තියෙන ධාතුන් වහන්සේලාට මේ වෙනකොට සිදුවී ඇති දී. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ පිරිනිවන් පෑවම උන්වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී සංඝ පිරිස දිහා බැලුවම බුදුහාමුදුරන් හරි ආලාපාලුවක් සහ පාඩුවක් පුරපාඩුවක් පේනවා. හරියට නිකායේ තියෙන ඔක්කසේලා කියන සූත්‍රය. ඒ ඔක්කසේලා සූත්‍රයේදී බුදුහාමුදුරන් කියන මහණනි සංඝයා දෙස බැලුව විට දැන් විශාල හිදක අඩුවක් පාළුවක් මට පෙනෙනවා. මහණනි සාරිපුත්ත යම් දෙසකද මවිසින් එදෙස නොබැලිය යුතුයි. දැන් සරියුත් හාමුදුරුවෝ යම් දිසාවක ඉන්නවා නම් අය බුදුහාමුදුරුවෝ මේ පැත්ත පලාතෙන් වැඩි යන ප්‍රශ්නයක් නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝත් ඇතැම් වෙලාවල තමන්ගේ ධර්මාසනේ ඉදිරි ටික දේශනා කරගෙන යන බාර දෙන්නේ සරියුත් මහරහතන් වහන්සේට. ඉතින් තමන්ගේ දකුණු පැත්තේ හිටියේ සරියුත් මහරහතන් වහන්සේ නැති වුණාම බුදුහාමුදුරුවෝගේ දකුණු පැත්ත පාළ වුණා වගේ බුදුහාමුදුරුවෝට දැනෙන්න ඇති. උනාසේ ළඟට කියනවා මහණනි වැදුමව යම්සේද සාරිපුත්ත දෙසේ හරියට සංඝයාට දරුවන් වැදු අම්මා කෙනෙක් හා සමානයි කියලා කියනවා සරියුත් හාමුදුරුවෝ. එහෙමනම් එදා සරියුත් හාමුදුරුවෝ නැති වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ආරම්භ කළ සංඝ සමාජයේ අම්මා නැති වෙලා ගියා හා සමානව සංඝයාට දැනෙන්න ඇති. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මහණනි සුළුමව යම්සේද පුංචි අම්මා යම්සේද මොගලන් දෙසේ
හරියට සංඝ ශාසනයේ දෙවෙනි අම්මා වගේ ඉරු කවුද? මොගලන් මහ රහතන් වහන්සේ. ඒ නිසා මහණෙනි මෙවැනි සත්පුරුෂයන් පෛරුපාසනයේ කටයුතුයි ආශ්‍රය කටයුතුයි භජනයේ කටයුතුයි යනාදී ඇදීට බුදුහාමුදුරුවෝ කරුණ ඉදිරිපත් කරනවා. මේ සරියුත් මොගලන් දෙදෙනා වහන්සේගේ පිරිනිවන් පෑමෙන් හිස්වෙච්ච සසුනේ හිස්වෙච්ච මේ හිස්තන් දෙක සම්පූර්ණ කරන කාටවත් පිළිවන්කම ලැබුණා. මේ එහා ස්තූපේ බුද්ධ දේව කියන හාමුදුරුවෝ. හැබැයි ඒකේ ධාතුන් වහන්සේලා තාමත් තියෙනවා. ඒක තියෙන්නේ මැටි කරඬුව. රහතන් වහන්සේ නමක් නෙවෙයි. මේක සතහන් වල තිබුණා මේක පුෂ්ප නම බුද්ධ දේව කියන ස්වාමීන් වහන්සේගේ ධාතු මජසාවක් කියලා. ඒක දැන් මැටියෙන් හදලා තියෙන එකක් නිසා තාමත් පුරාවිද්‍යාව ඔහේම තැම්පත් කළා ඒක. වඩන්නේ නැහැ නේද ගත්තා? මැටියෙන් හදපු එකක්. ඒ නිසා අද මේ දක්වාම බුද්ධ දේව හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා මේ ඇවිත් තුල තියෙන මේකට කියන බුද්ධ දේව හාමුදුරන්ගේ ධාතු තැම්පත් වෙයි.